හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඉතින් ඔයාලව අදත් පිළිගන්නවා ලක්ෂී ස්ටයිල් මගේ YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක එකතු කරගන්න හදන්නේ රසම රස බිස්කට් පොඩි රෙසිපි එකක්. මේක ඇවිල්ලා කැරමල් එකක් වගේ. ඉතින් හැමෝම හදනවනේ දැන් මාරි බිස්කට් වලින් කැරමල් පොඩි. මමත් හිතුවා මේක හදන්න. හැබැයි මේක මගේ දුවගේ ඉල්ලීම. ඒ වුණත් ඇත්තටම මට මේක හදද්දී මේක YouTube එකට දානවා කියලා හිතුන්නේ නැහැ. ඒ නිසා මම දැන් ඔයාලට කියන්නම් මම මෙතනට අරන් තියෙන බිත්තර දෙකක්. ඊට පස්සේ මාරි බිස්කට් ටිකක් කඩාගෙන අරන් තිනවා පොඩියට. සාමාන්‍යයෙන් බිස්කට් 15ක් 20ක් විතර. ඊට පස්සේ මම මේ දැන් කරේ පිටිහැන්දක් දිය කරගත්තා. මේ මොකද පිටිකිරි මං යොදා ගන්නවා ඒකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් අවශ්‍ය ට්‍රේකට බටර් හෝ තෙල් ස්වල්පයක් දාලා ගන්න ඇලෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ සීනි මේස හැඳි 8ක් විතර මම මේ කැරමල් කරගන්නවා. මේ ඔයගොල්ලන් කැරමල් කරගන්නකොට වතුරත් මේස හැඳි 2ක් විතර දාගන්න. ඊට පස්සේ මේ කැරමල් වුණාට පස්සේ ඔයාලා ඒ භාජනයට පුඩින් එක හදාගන්න භාජනයට මේ විදිහට කැරමල් ටික ලස්සනට වක් කරගන්න. ඇත්තටම කියනවා මම ඔයාලට කිව්වනේ මම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ නෑ නිකන් හදන්න හිතුවේ. පස්සේ තමයි මට හිතුනේ වීඩියෝ කරත් හොඳයි කියලා. ඉතින් ඒක නිසා මේ කැරමල් ටික මුලින්ම කරන විදිහ එහෙම ලොකුවට මෙතන විස්තරයක් නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් දන්නවනේ ඉතින් සීනි කැරමල් කරන විදිය. ඒක නිසා ඒ විදිහට සීනි කැරමල් කරගෙන ඔයාලගේ ওই ට්‍රේ එක ලස්සනට මේක මේ අපිට පුළුවන් ලස්සනට සකස් කරගන්න. ඉතින් සීනි ටික කැරමල් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් අර බිස්කට් අපි දැන් මාරි බිස්කට් ටික අරන් තියෙනවනේ. එන්නේ මාරි බිස්කට් ටිකක් පොඩියට කඩාගෙන අපිට පුළුවන් ඒක මේ බ්ලෙන්ඩ් වෙන්න දාගන්න. ඒක තමයි ලේසිම ක්‍රමය. ඉතින් මම අර කිරි ටිකක් ඔයාලට ගන්න කියලා කිව්වේ. අපි මේ මාරි බිස්කට් ටික ඇත්තම කියනවා කිරිවල ටිකක් පෙඟෙන්න තිබ්බහම අපිට ලේසි ඒක මේ හදාගන්න. ඒක නිසා දැන් මම ඔය බ්ලෙන්ඩර් ජාර් එකට බිත්තර දෙක දාලා ඉවරලා ඊට පස්සේ අර කඩාගත්ත මාරි බිස්කට් ටික එකතු කරා. ඊට පස්සේ ඇත්තරම මේක අපිට හරිම ලේසි. නැත්තම් මේක බ්ලෙන්ඩර් එකේ වෙනම මේ බිස්කට් ටික කුඩු කරලා ගත්තා. හැබැයි ඊට වඩා ලේසිම ක්‍රමය තමයි බිස්කට් පොඟවලා ගන්න එක. දැන් මම මේක බ්ලෙන්ඩ් කරන්න කලින් අර කිරි කෝප්පෙකුත් එකතු කරගන්නවා. මේ පිටිකිරි කෝප්පයක් තමයි එකතු කරගන්න තියෙන්නේ. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරන්න කලින් හොඳට හැන්දක් අරගෙන ඒ හැන්දෙන් අපි අර මාරි බිස්කට් ටික චුට්ටක් දිය වෙනකන් පොඩ්ඩක් කවලම් කරගන්නවා. ඉතින් ඔයාලා පොඩ්ඩක් අත තද කරලා කවලම් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඉතින් මේකත් බීට් කරගත්තා නම් ඔයාලට මේ බීටර් එකක් තියෙනවා නම් එහෙම කරන්න පුළුවන්. හැබැයි මම දැන් මේ කරන්නේ ලේසියෙන්ම හදන විදිය. ඊට පස්සේ ඔයාලා ওই ටික ওই විදියට හොඳට කවලම් කරගන්න ටිකක්. ඔයාලට කැමති නම් ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන් අවශ්‍ය නම්. හැබැයි මම ලුණු එකතු කරගත්තේ නැහැ. ඊට පස්සේ ඔය කවලම් කරගත්ත ටික අපි ওই විදිහට ටිකක් බ්ලෙන්ඩ් කරගන්නවා. සාමාන්‍යයෙන් ඔයාලට තේරෙනවනේ දැන් මේ ගොඩාක් පුඩින් වර්ග එහෙම හදනවනේ ඉතින් කට්ටිය. එතකොට ඔයාලට පදම තේරෙනවනේ. ඒ පදමට වෙනකන් ඔන්න ඔය වැඩි ටිකක් උක්කු දියාරු කියන්නේ මධ්‍යස්ථ බැටර් එකක් ඒක. ඊට පස්සේ අපි ඕක පෙරා ගන්නවා. පෙරාගෙන අපේ කැරමල් එක හදාගන්න අර කලින් අපි කැරමල් ටික දාගත්තේ අන්න ඒ වාජනයට අපි මේක ලස්සනට එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක ස්ටීම් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට oven එකක් තියෙනවා නම් සාමාන්‍ය විදිහට oven එකේ බේක් කරගන්න. මම මේක රයිස් කුකර් එකේ ස්ටීම් වෙන්න දානවා. මේ විදිහට ඇතුලින් අපිට මේ කෝලින් රැක් එකක් වගේ තියලා ඒ කුඩින් භාජනයේ තියලා වතුර දාලා මේක ස්ටීම් කරගන්න පුළුවන්. ඔයාලට ෆොයිල් කවර් එකක් තියෙනවා නම් එහෙම දාගන්න. මේ වෙලාවේ මගේ ළඟ තිබුණ නැති නිසා මම රයිස් කුකර් එකේ පියන අර හොඳින් වතුර ඇතුළට බේර නැති වෙන්න සර්වියට් එකකින් පිරිසුදු සර්වියට් එකකින් ගැට ගහලා තමයි මම වහගත්තේ. ඉතින් මේ ඔයාලට පුළුවන් මේක හදලා බලන්න. ඇත්තටම විනාඩි 30ක් වගේ යනවා මේක බේක් වෙන්න. මොකද මම මේක අර අවශ්‍ය අඩුම කුඩුම හරියටම මේ දාලා හදපු එකක් නෙමෙයි. මමත් මේ විදිය රෙසිපීස් බලලා මේක නිකන් මට හිතුණ දේවල් හිතුණ ප්‍රමාණ වලින් දාලා තමයි හැදුවේ. හැබැයි ෆස්ට් ටයිම් හැදුවේ. මේක ඉතින් හරියටම හරි ගියා. ෆස්ට් ටයිම් හැදුවට. ඉතින් ඔයාලා මේ හදලා රස බලලා රසම රස කමෙන්ට් එකක් තියන්න. ඉතින් ලක්ෂී ස්ටයිල් තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.
ඉතින් ඔන්න ඔහොම තමයි ලස්සන මාරි බිස්කට් කැරමල් පුඩින් එකක් අපි හැදුවේ. ඉතින් දැන් ගොඩක් අය මේක හදන හින්දා ඔයාලත් try කරලා බලන්න. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.